හායි යාළුවනේ හරිම රසවත් ගමේ කෑමක් තමයි අද මම අරගෙන ආවේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි බලමු වීඩියෝ එක. මේ තියෙන්නේ වේලපු එළවලු. ඒ කියන්නේ කරවිල, මෑකරල්, වම්බටු, පතෝල වගේ එළවලු ගෙදරට ගේන ඒවා. ඉතුරු වුණාම මේ විදිහට වේල ගන්න පුළුවන් අපිට. හීනියට කපලා හොඳට සෝදලා අවි වේලගෙන තියෙන්නේ. අපි මේ එළවලු ටික රසවත් විදිහට හදාගමු. මුලින්ම මේ ටික උණු වතුරේ තැම්බෙන්න දෙන්න ඕන. අනිවාර්යයෙන්ම උණු වතුරේ තම්බ ගන්න ඕන. ඒකට අමු මිරිස් තක්කාලි බීලුණු අවශ්‍ය වෙනවා. මේ විදිහට තම්බගත් එළවලු ටික ඇල් වතුරෙන් සෝද ගන්න ඕනේ දෙතුන් පාරක්ම. හොඳට පැහෙන උණු වතුරේ තමයි මේ එළවලු ටික තම්බ ගන්න ඕනේ. නැත්නම් එළවලු හයියයි. වේලුණාට පස්සේ ඒවා හයියයි. මේ විදිහට ඊට පස්සේ තම්බලා ඉවර වෙලා ඇල් වතුරෙන් හොඳට සෝද ගන්න ඕන. හොඳට වතුර මිරිකලා මේ විදිහට සෝද ගන්න ඕන. මේ විදිහට සෝදගත් එළවලු එකට අපි 3-5 වර්ග එකතු කරමු. මුලින්ම තක්කාලි ටික, ඊට පස්සේ අමු මිරිස්, බීලුණු මේ ටිකත් එකතු කරනවා. තව මේකට උම්මලකට හරි කරවල හරි දාගන්න ඕන ගොඩක් රසයි. මම මේකට කරවල ටිකක් එකතු කරනවා. අනිවාර්යයෙන්ම මේකට කරවල වගේ දෙයක් එකතු කරොත්ම රස වැඩි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕන. ඊට පස්සේ රම්පේ, ඊට පස්සේ කහ කුඩු ටිකකුයි ආයේ මේකට මිරිස් කුඩුත් බොහොම අඩු ප්‍රමාණයක් තමයි දාන්න ඕන. මොකද මේකට අමු මිරිස් එහෙම දාලා තියෙන නිසා. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරලා තව මේකට ගම්මිරිසුත් එකතු කරගන්න ඕන. ගම්මිරිස් නැති වුණත් කමන්නේ. ඒ ටිකක් දාවම හරිම රසයි. ඊට පස්සේ මේ විදිහට මේක කවලම් කරගන්න ඕන. මේ විදිහට හොඳට කවලම් කරගෙන ඉවර වෙලා මේක අපි තෙල් දාගමු. සාමාන්‍යයෙන් තෙල් ටිකක් ආච්චියකට දාලා ඉවර වෙලා තෙල් පැහෙනකොට මේ ටික එකතු කරගන්න ඕන. මේ විදිහට හොඳට කවලම් කරලා ඉවර වෙලා විනාඩි 5ක් වගේ ලිපේ තියාගත්තම හොඳටම ඇති. මඳ ගින්නේ තමයි උයා ගන්න ඕන. මේ විදිහට තමයි මම හදාගත්තේ. මේක හරිම රසයි. හදලා බලන්න. ඉතුරු වෙන එළවලු වලින් මේ විදිහ කෑමත් හදාගන්න පුළුවන්. රසයි වගේම ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. කරවල බැදුමකට වගේ තමයි මේක ගොඩාක්ම හොඳ. මේ විදිහට හදලා බලන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න.